Hi, good morning. මොන දැන් අද උදේ පාන්දරම මේ ලෑස්ති වෙලා වැඩට යන්න නෙවෙයි. ගමනක් යන්න. ඔයාලා බලන්න ඉතින් මම දාම ගමන් යනවා කියලා. අද මම ගෙදර යනවා. මේ අපේ අම්මගේ දානේ තියෙනවා මේ ඉරිදා. ඒ හින්දා ඒකට තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ. මුත්තටම පරක් වෙලා තියෙන 4 තමයි මාව ගන්න එනවා කියලා කිව්වේ. මේ යනට දැන් 7:00 වෙලාව. ලෑස්ති නැත්නම් බැනුම් අහන්න වෙනවනේ පරක් වුණොත් එහෙම. ඔන්න මම නම් රෙඩි. දැන් තියෙන්නේ යන්න. මේක දැන් මම යන්නේ 6:00 විතර වගේ යන්න තියෙන හින්දා පොඩස් ලේසි මම හඳගත්තා. අපි යන්න. බඩු ටිකත් ඔන්න ඉතින් වාහනේට දාගත්තා. දැන් ඉතින් තියන්නේ යන්න. ඔන්න ඉතින් අපි යන්න පිටත් වුණා. දැන් තියන්නේ ඉතින් යන්න. හරියට මට ඉතින් මූණවත් බලා ගන්න බැරි වුණානේ. ඔන්න වාහනේට නැගලා තමයි පොඩ්ඩක් මූණ බලාගත්තේ. මොකද දඩි විඩි ලෑස්ති වුණානේ. ඉතින් දැන් තියන්නේ වටපිට බල දිගටම යන්න. උදේට කාටවත් කන්න බැරි වුණ හින්දා ඔන්න ඉතින් නැවතුවා කන්න. උදේට මම නම් කෑවේ ඉන්දියාප්පයි පොල් සම්බෝලයි පරිප්පුයි බිත්තරයකුයි තමයි කෑවේ. කාලා තුනක්. මාමගේ වැඩ වගේකට මාතර යන්න ඕන හින්දා අපි ඒ පැත්තෙන්ම අම්පාරට එන්න පිටත් වුණා. කොහොම හරි කොට්ටාව හයිවේ එකට එන්ට්‍රන්ස් වුණා අපි. මට තියෙන ඉතින් වාඩි වෙලා වටපිට බල යන්නනේ. ඉතින් හරි කම්මැලි. ඉතින් ඒ හින්දා මම සින්දුවක් අහගෙනම ගියා. කොහොම හරි ටික වෙලාවකින් මට මතක් වුණා ඉතින් TikTok එකකුත් කරා නම් හොඳයි කියලා. දරාගන්න බෑනේ මතකේ විලාපේ. දැක්කද මගේ TikTok එක? ඔන්න ඉතින් කොමාරි මාමාගේ වැඩ ටික සේරම කරගෙන අපි අන්තිමට මත්තලින් එක්සිට් වුණා. පාන්දරම නැගිට්ට නිසා මට පට්ට නිදිමතේ හිටියේ. ඒ හින්දා කොමාරි මම විනාඩි 15ක විතර හොඳ නිින්දක් දැම්මා. පුංචි දවල් කෑම හදාගෙන ආපු නිසා ඔන්න ඉතින් දවල්ට කෑම කාලා ආය යන්න පිටත් වුණා. අපි ගියේ කතරගම පාරෙන්. ඉතින් යනකොට ඕනම කෙනෙක්ට මෙයාව හම්බ වෙනවානේ. ඔන්න ඉතින් අපිටත් එයාව හම්බ වුණා. ටික වෙලාවක් හිටියා ඉතින් අපිට පාරෙන් ඉඩ දෙනකම්. කොහොම හරි එයා ඉඩ දුන්නා. අපි ඊට පස්සේ ගියා. කොහොම හරි හැමෝටම අයිස්ක්‍රීම් ගන්න ආසාවකුත් තිබුණා. ඉතින් ඉමොරිච් බ්‍රෑන්ඩ් එකේ බ්ලූබෙරි අයිස්ක්‍රීම් අරගෙන අවිලා තිබුණා. මම අද තමයි පළවෙනි පාරට මේ try කරන්නේ. මම ඊට කලින් කාලා නැහැ මේක. මොකද මම වැඩිපුරම කන්නේ චොක්ලට් අයිස්ක්‍රීම්. අවුලක් නැහැ හැබැයි රසයි. මගේ නගරෙට ආවා. මගේ නගරේ තමයි ඉතින් අම්පාර. අපි එනකොට දැන් වෙලාව මම හිතන්නේ රෑ 10ට විතර ඇති. මෙච්චර පරක් වුණේ අපි එන ගමන් අපිට තව ගමනක් යන්න සිද්ධ වුණා. මට එහෙ ගිහලා නම් වීඩියෝ කරන්න මුකුත් බැරි වුණා. මොකද හදිසියෙම ගිය නිසා දැන් තමයි ඉතින් ගෙදරට යන්නේ. ඔන්න අපි ගෙදරට ආවා. ගෙදරට ආවහම ඉතින් පිළිගන්නේ මෙන්න මෙයා තමයි. මගේ චූටි බබා. මගේ චූටි බබා වුණාට එයා අක්කව පිළිගන්නේ අන්තිමට තමයි. අනිත් හැමෝටම ආදරේ අක්කට අන්තිමට තමයි ආදරේ කරන්නේ. හරි එහෙනම් මං ගෙදර ආවා. අද නම් vlog එක ඉවරයි. අපි ආයෙත් දවසක හම්බෙමු. බයි බයි.